We have Team Lannistra walking into the arena. They are clad in blue. They have the entire team in one costume. So that is awesome. It's a uniform costume. And then we have the next challenger, Nova Legends. Nova Legends on the Sadyadenda. Come on. Bot Bash 2026 on the Sadyadenda. Come on. And right. Okay, Dylan, Dinesh, over to you. Lannistra Ratu Parin, ඒ වගේම Nova Legends Neil Parin. ඔබට බලා ගන්න පුළුවන් Nova Legends vertical spin එකක් සහිතව කිලෝග්‍රෑම් 5ක් බර යක්ෂයෙක් කිව්වොත් නිවැරදි. වගේම Team Lannistra vertical spin එකක් සහිතව කිලෝග්‍රෑම් 18ක් බර ඇති යන්ත්‍රයක් කිව්වොත් නිවැරදි. විශේෂත්වය තමයි මේකේ දිනේෂ් විශේෂයෙන්ම කියන්නේ තාමත් මිනි බොට්ස්ලා අපි මේ කිසිම යන්ත්‍රයක දැක්කේ නැහැ. අපි මේ අවස්ථාවක් කරගත්තා මිනි බොට්ස් අවස්ථාවක් ලබා දෙන්න. මේ නමුත් කිසිවෙක් මිනි බොට්ස් අවස්ථාවක් ලබා ගත්තේ නැහැ. Team Blue, Team Nova Legends කිලෝ 5යි. Team Red, Team Lannistra කිලෝ 18යි. තුන්ගුණයකුත් තව කිලෝ 3ක්. බර පරතරයක් සහිතවයි තරගය ක්‍රියාත්මක වන්නේ. රෙඩ් කෝන විනිශ්චයවරුන් රැඳී සිටින අන්තය ලැනිස්ට්‍රා කිලෝ 18කින් බරයි. මෙන්න මේ ඔබ දකින Nova Legends. Nova Legends කිලෝ 5ක බරකින් සමානිතයි. මෙන්න Nova කිලෝ 5යි. ගෝවා කිලෝ 5ක් නෙමෙයි. Nova කිලෝ 5යි. කොළ අයින් කරපුවාම ගෝවා ගෙඩි කීයද කිලෝ? ජීවිතෙත් ලුණු ගෙඩියක් ගෝවා ගෙඩියක් වගේ කියලා කියනවනේ. ඇයි? පොතු ගහගෙන ගියාම අන්තිමට ඉතුරු වෙන දෙයක් නැහැ ජීවිතේ වගේ. ඒ වුණාට ලුණු ගෙඩිය කපන්න කඳුළු වෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. හරි කෙසේ වෙතත් අපි සූදානම් තරඟය ආරම්භ කරන්න. Lannistra සමගින් Nova Legends සටනට සියල්ල සූදානම්. Teams ready? Teams ready? Let's count down. Team Nova Legends ආරම්භයේදීම බරපතල ප්‍රහාරයක් සුණු විසුණු වී පතුරු ගැලවි විසිරි පැතිරී යන ආක්‍රමණශීලීව තරගයක්. Lannistra එක දිගටම පහර එල්ල කරනවා. ඔහු අවශ්‍ය මොහොතේදී තමන්ගේ ආයුධය පාවිච්චි කරනවා. දැන් බ්ලේඩ් එක වෙත තල්ලු කර හරිනවා. ඔබට පේනවා ඇති Nova Legends සම්පූර්ණයෙන් අඩපණ කිරීමට අවස්ථාව කර ගන්නවා. Lannistra ඔහුව හිර කර තබාගෙන තිබෙනවා. තප්පර 3යි ඉදිරිව තිබෙන්නේ. අනුකම්පා විරහිත ප්‍රහාර. Knockout countdown. අනුකම්පාවක් ගෑවිලවත් නැති සටනක්. ආරම්භයේ සිටම බරපතල ප්‍රහාරයන්. Knockout counts 6, 5, 4, 3, 2, 1. Here we go. Knockout. Winner. Here is Team Lannistra. අපි මේකට කියනවා දිනේෂ් අර සෙරප්පුවෙන් කැරපොත්තට ගැහුවම පොඩි වෙන්නේ. අන්න ඒ වගේ නේද මේ උනේ. දිනේ වගේ පහරයක් තමයි එන්න උනේ. දිනෙල් ඔබට බාරයි ලිත්මල්. කවුද? දිනෙල් නෙමෙයි මම ලිත්මල්. ඒක තමයි මට පැටලුණා. නිතර හම්බෙදී නම් පැටලෙනවා. ඔව් කතා කරන්නේ චරිතය ගැන. Team Lannistra මේ ගහනවා කියලා ඔහොමත් ගහනවද නේ? තප්පර ගානකින් මැච් එක ඉවර කරා. බලන්න මොකද වුනේ කියන මොකද බලන්නවත් වෙලාවක් ඉතිරි නොකළ තරගයක්. පටන් ගත්ත ගමන් දුන්නු ප්‍රහාරයක්. ආරම්භ කළා පමණයි. පතුරු කැලවි විසිරී පැතිරී යන ආක්‍රමණශීලී ප්‍රහාරකින් සම්පූර්ණයෙන්ම අඩපණ කළා. එයින් අනතුරු බාන පතුරු ගැලවී යනට පටන් ගත්තා. ඔබට සමහර විට මේ දුරින් ඉඳන් බලනකොට මේ වගේ ප්‍රහාරය මෙච්චර සැරද කියලා හිතාගන්න බැරි විදිහේ මේ ප්‍රහාරය කොච්චර සාහසිකද කොච්චර බැරෑරුම්ද කියලා වඩාත් හොඳින් ඔප්පෙනවා. පහර දීලා අන්තිමේදී ගිහින් බ්ලේඩය මත හිර කළා. සියල්ල එතනින් නිමයි. විශේෂයෙන්ම Lannistraගේ මේ ආයුධය ඊටම හයිය හත්තිය තියෙන ආයුධයක් කිව්වොත් නිවැරදි. අනෙකුත් ආයුධ වලට වඩා අපිට පේනවා ඒකේ ලොකු ශක්තියක් එනර්ජි එකක් තියෙන තලයක් කිව්වොත් හරියටම හරි. ඔව් කෙසේ වෙතත් මෙහිදී ශක්තිවන්තයා තරගයේ ජයග්‍රහණය කළ ආකාරයක් කිලෝග්‍රෑම් 18ක බරකින් යුතු Lannistra පහසුවෙන්ම කිලෝග්‍රෑම් 5ක Nova Legends පොඩි කර හරිනට සමත්කම් දක්වා මෙන්න බිඳ වැටුණු කැඩුණු බිඳුණු සියල්ල පිළිසකර කරන්නේ. තව සුළු මොහොතකින් බෙස්ට් ලූසර් වෙතත් ගමන් කළ යුතු බව වුන් දන්නා නිසා ඒ පමණක් නෙවෙයි. බෙස්ට් ලූසර්